කල්‍යාණ මිත්‍රවරුනි, අද දවසෙත් පුණ්‍යදාම් පණිවිඩයක් කතා කරන්න හොඳයි කියලා හිතුණා. ඇත්තටම මට කතා කරන්න ඕනලා තියෙන්නේ මේ ධර්ම මාර්ගය සහ මේ ධර්ම මාර්ගයේ තේරුම් අර ගැනීම තුළින් අපි කොහොමද මේ සංසාර රෝගේ නිට්ටර සුව කරගන්නේ කොහොමද? සමේ සසර ගමන් කරන මේ ගමන නතර කරන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව අපි කොහොමද ගවේෂණය කරන්න කියන දේ තමයි කතා කරන්න ඕනලා තිබුණේ. ඇත්තටම කල්‍යාණ මිත්‍රවරුන්ට බලන්න අපි බුදු පියාණන් වහන්සේ බැලුවොත් තේරෙනවා බුදු පියාණන් වහන්සේ කොහොමද මේ සත්‍ය සොයාගෙන ගියේ සහ සත්‍ය සොයාගත්තේ මොකක් දිහා දැකලා මොකක් දිහා බලලාද කියන කාරණාව. එතෙන්දී උන්වහන්සේ හැවෙලෙම කිව්ව දෙයක් තමයි මේ සත්‍යයේ තියෙන තමන් තුල තමන් ඇතුළාන්ත සත්‍ය කියන එක තියෙන්නේ. හැබැයි සත්‍ය දකින්න මොකද කරන්න ඕනේ? තමන් දකින්න පුළුවන් ක්‍රමය අපි හරි දැනගන්න ඕනේ. තමන් දකින්න ක්‍රමය. අනේ ඒ නිසා තමයි ඇත්තටම කියන්නේ අද වෙනකොට භාවනාවක් කියලා එකක් ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ භාවනාවෙන් අද ගොඩාක්ම දැකලා තියෙන දෙයක් තමයි මේ වෙන දේවල් වල තමයි ඔයගොල්ලෝ ફોකස් එක තියෙන්නේ. එක ශක්තිය අවදි කරගන්න, ධ්‍යාන වඩන්න, නැත්තම් අනම්මනම් දේවල් හොයන්න, පෙර භවයේ කොහෙද බලන්න, ඒ වගේ දේවල් වල තමයි ફોකස් කරලා තියෙන්නේ. හැබැයි ඊට වඩා මේ තමන්ගේ අතුලාන්තයේ සත්‍යතාවය තමන් මොකක් එක්කද මේ ඉන්නේ සරලකම ශරීරය කියන්නේ මොකක්ද මේ මොකක්ද මම තියන් ඉන්නේ මේ ලක්ෂණක තියන් ඉන්නේ මොකක්ද කියන මේක පිළිබඳ අඩුම ගන්න අවබෝධයට එන්න පුළුවන් නම් මොකද මේකේ තියෙන බැඳීම කඩා ගන්න පුළුවන් නම් ගොඩාක් නිදහස් වෙන්න පුළුවන්. අපි හැමෝම මේ බඹේ නඩත්තු කරන්න අපි කොච්චරක් වෙහෙසෙනවද? ජීවිත කාලේ මේකට සැප දෙන්න අපි දඟලන්නේ. හැබැයි කවදාම සැපයක් රඳා පවතින්නේ නැහැ. ඒ මොහොතේ ගෙවි ඒ මොහොතේ ඝන දේ මොහොත ඉවරයි. ඉතින් අපි ළඟ මතකයක් තමයි තියෙන්නේ. ඒ මතකේ තමයි අපි නැවත ආවර්ජනය කරලා අපි මේ සතුටු වෙන්නේ. එහෙමනම් කලන මිත්‍රවරුනි මෙන්න සත්‍ය හොයන්න නම් තමන් දිහා බලන ක්‍රමය දැනගන්න ඕනේ. ඒ නිසා මෙන්න මේකෙදි තමයි භාවනාව කියන මුලින් එකට එන්නේ. මොකද ඒක භාවනාවල ගත්තම ගොඩක් අය හිතන්නේ දෙයක් තමයි ධාරමණ්ඩේ ගහගෙන ගහක් යට එක තැනක වෙන් වෙන්න ඕන කියලා. එහෙම එකක් නෙවෙයි. ඔබ ගෙදිනදා ජීවිතේ ගත කරනකොට ජීවිතේ කොහොමද තමන් ඒක තුළේ චරිතයක් විදිහට සැරිසරන්නේ කියන පිළිබඳ තමන් දකින්න පුළුවන්. හොඳට බලන්නකෝ. ඔබ ජීවිතේ තම වැඩ කරන වෙලාවේදී එක තැනක ගෙදර කරන තව විදිහකට තමන්ගේ චරිත ගොඩාක් මාරු වෙනවා. ඒ චරිතවලට තමන් හැසිරෙන ක්‍රමය වෙනස් වෙනවා. තමන් හිතන විදිහ වෙනස් වෙනවා. බිරිඳත් එක්ක ඉන්නකොට එක විදියක්, දරුවොත් එක්ක තව විදියක්, ඔබ වැඩපොළේදී තව විදියක්, බස් එක යන තව විදියක්. ඒක බලන්නේ මනස කොච්චරක් අපි එක තැන්වල අපි එක තැනකට ප්ලේ වෙනවද කියලා. හැබැයි ඒ වෙන හැම තැනම තමන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? තමන් අභ්‍යන්ත සතුට සැනසීම නිවීම කියන එක බලාපොරොත්තු වෙනවා. ඒ නැති තාක් වුණ මොකද කරන්නේ? අපි යනවා බාහන මධ්‍යස්ථාන හොයනවා. කොහේ හරි වෙන දෙයක් වෙන කෙනෙක් ළඟට කියලා අපි නිදහස් තමයි හොයන්නේ. නිවීම තමයි හොයන්නේ. නිවීම හොයන්න දුවන්න ගන්න ගමන් ආපු මොකද ඇවිදින එක තමයි වෙන්නේ. එහෙනම් අපි ඉන්න තැන නිවා ගන්න පුළුවන් නම් ඉන්න තැන නිවන තියා ගන්න පුළුවන් නම් එයා නිවන මත ඉඳගෙන නැත්තම් සැනසීම මත ඉඳගෙන තමයි යාගේ ජීවිතය ගලාගෙන ඉස්සරහට යන්නේ. අනේ එතෙන්ටයි අපි එන්න ඕනේ. ඒ නිසා තමයි කියන්නේ බුදු පියාණන් වහන්සේ කියනවා. උන්වහන්සේ කියන මොකක්ද දසබිම්බරක් මාර සෙනඟ කෑවක් කියන බුදු වෙනකොට කොහෙද තිබ්බේ? අබ්දුලාන්ද සිතිවිලි ටික එයාට තියෙන සිතින සංස්කාර ධර්ම වලින් එන ප්‍රශේක තමයි ඔබට පීඩන ලක් කරන්නේ. වෙන වේවල් වාට ලෝකෙන් එන්නේ නැහැ. ඔබට බලන්න ඔබ දුකක් සතුටක් එන්නේ ඔබ ඇතුළේ තියෙන කාරණාවන් එක්ක. ඒ කාරණා නැවත ඔබට වදදී ඉස්සරහ හිට ගන්නකොට ඔබ දන්නේ ඔබ තුල ලොකු පීඩනයක් ගොඩ නැගෙනවා. එනම ඇතුළේ තියෙන සංස්කාර දකින්න පුළුවන් නම් කෙනෙකුට. ඒ දැකලා සංස්කාර බැඳීම නැතුව ඒක ඒ සංස්කාර පරිහරණය කරන්න පුළුවන් නම් කෙනෙකුට අන්න එයා හරි සතුටින් නිවීමෙන් ඉන්න පුළුවන් කෙනෙක් වෙනවා. ඒක තමයි සබ්බේ සංඛාර අනිච්චාති කියන්නේ මොකද්ද? ඔය සංස්කාර කොහෙද තියෙන්නේ? ඔබගේ ඇතුළාන්තයේ තමයි සංස්කාර ධර්මතා ටික තියෙන්නේ. ඔබ ඇතුළේ තමයි ලෝකේ හදාගෙන ඉන්නේ. ඒ ලෝකේ හදනේ ලෝකේ චරිත ගොඩාක් වගේ ඇතුළේ. හොඳට බලනවා මෙන්න කාරණා නිකන් අහන්නකම ඇතුළේ දිහා බලන්න. කොහොලක ඇතුළේ කොච්චර චරිත තමන් තියෙනවද කියලා. ඒ චරිතවල රංගපානකොට අපිට ඒ හදාලව අපිට පුංචි පීඩනයන් එනවා. අපි ඒවා සමතුලිත කරන්න අපි ගොඩාක් දේවල් කරනවා. හැබැයි අපි අවසානයේ අපි සතුට කියන එක තියෙනවද බලන්න. සතුට නැත්තම් සතුට අපි උපය ගන්න ඕනේ. අපි ගොඩාක් පුරුදුන් දුක උපය ගන්න. සතුට උපය ගන්න පුළුවන් නම් එයා සතුටෙන් ඉන්න එක තමයි ප්‍රීති සම්බෝධ්‍ය බුද්ධයන්ගේ ප්‍රීතිය සතුට කියන එක. සතුට වෙන්න නම් මොකද කරන්න ඕනේ? හොඳම දේ තමයි අඩුම තරමේ හැමදාම කියනවා විනාඩි 5ක්වත් Taman දිහා බලන් ඉන්න පුරුදු වෙන්න. තමන්ගේ වෙන දේවල් අඩුපාඩු මතක තමන් දිහා බලන්න පුරුදු වෙන්න. ඒක නිකම්ම තමන් ඇතුළාන්තයේ අභ්‍යන්තරේ නිවීමට තමන් තල් වෙලා යනවා. ඇත්ත නිවීම තියෙන අභ්‍යන්තරේ තියෙන්නේ. ඒ නිවීමට එන්න පුළුවන් වෙනවා. ඇස් දෙක පියාගත්තාම ඔළුව ගිනි ගන්නවා නම් අන්න ඒ හරි අසරණේ. හැබැයි යාට පුළුවන් නම් විනාඩි 5ක් 10ක් නිදහස මුකුත් නැතුව කාම් වෙලා ඉන්න පුළුවන් නම් ඒක ඇතුළාන් ලෝකෙට වෙලා.
එයා දිනුම්. ඉතින් කල්ලාන මිත්‍රවරුනි හොඳට තේරුම් ගන්න. මේ ධර්ම මාර්ගය කියලා කියන්නේ එළියේ තියෙන එකක් නෙවෙයි. ඔබේ ඇතුලේ තියෙන එකක්. ඔබ ඉපදිලා මේ වෙනකන් ආපු ක්‍රමයක් තියෙනවා. ආපු ජීවත් වෙච්ච ක්‍රමයක් තියෙනවා. කරපු දේවල් ටිකක් තියෙනවා. එහෙනම් ඔබ දිහා බලනවා කියලා බලන්න මොකද්ද? ඔබ කවුද බැලුවොත් ඔබ බලන්න ඔබ කරපු ටික සබේ ඔබ ආපු පාර දිහා බලන්න පුළුවන් වෙනවා. අන්නේ ආපු ගමන් මාර්ගය තුල ඔබ නිවැරදි ඇවිල්ලා තියෙනවා නම් අන්න ඒක මත ඔබට ඒ සත්‍ය ආපු ගේ ගමන් තුල ඔබ කිසිම කෙනෙකුට පීඩනයක් හිරහැරයක් නැතුව වංචාවක් නැතුව සාධාරණව කෙනෙක් නම් අන්න එයාට පුළුවන් ගමන දිහා බලලා සතුටු වෙන්න. සැනසෙන්න පුළුවන්, නිවෙන්න පුළුවන්. හැබැයි නැත්තම් එයාගේ ජීවිතේ විඳවන්න වෙන්නේ එයා කරන දේත් එක්ක, කරපු දේත් එක්ක. සතුට තියෙනෙත් කරපු දේත් එක්ක. එහෙනම් මේම සතුටෙන්න බෑ නම් වාට තියෙන්නේ බලන්න. සතුට මේම නැත්තම් ඔබ අනිවාර්යයෙන්ම ඔබට පෙර කරුණක් මොකක් හෝ දෙයක් ඔබ හිර වෙලා තමයි ඉන්නේ. ඒ කාරණා 360ම දකින්න බැරියයි. ඒ කාරණාව මගේ වුණාම ඒක මම වුණාම ප්‍රශ්නේ මගේ වුණාම මට පේන්නේ මට වාසි උත්තර විතරයි. මේ මට වාසි උත්තරයක් මම ඒකට යොදපු ගමම හෙට දවසේ ආපහු උත්තරේ ආපහු ප්‍රශ්නයක් එනවා. ඒ නිසා අන්න එහෙම නොවි ප්‍රශ්නේ පැත්තකින් තියලා ඒක දිහා බලන්න පුළුවන් නම් ඔයාලට හොඳ උත්තරයක් හොයාගන්න පුළුවන්. හැබැයි කාටවත් තේරෙන්නේ නැති දේ තමයි ප්‍රශ්නේ කොහොමද පැත්තකින් තියලා බලන්නේ. කොහොමද ප්‍රශ්නේ එන්නේ බාහිරින් නම් ඒ බාහිරින් යන ප්‍රශ්නේ බාහිරින් දකින්න පුළුවන් නම් එයාට ප්‍රශ්නේ 300ටම දැකලා මේකට හරි උත්තරේ මොකක්ද වෙන්න පුළුවන්. ඒ උත්තරේ Tamanට වාසි උත්තරයක් නෙවෙයි. ඒ ප්‍රශ්නෙට සුදුසු උත්තරේ නිවැරදි උත්තරේ තමයි එතන හම්බෙන්නේ. ඒක තමයි හොඳ බුද්ධ දේශනා කියනවා පටාචාරගේ දරුවෝ දෙන්න ස්වාමීන් නැතිලා බුදු පියාණන් දුවගෙන එනකොට දැන් හොඳට හිතන්නකෝ ඔබගේ අහවල් අසල්වැසියෙක් ඔබ ළඟට මේ ප්‍රශ්නයක් කරන් ආවොත් ඔබ මොන උත්තරයක් දෙයිද? අපි එයාගේ හිත හදන්න ගොඩාක් දේවල් කියයි. ඕක තමයි ලෝක ස්වභාවය, ඕක තමයි ධර්මතාවය. මොනවා කිව්වත් එයාට උත්තර නෙවෙයි. බුදු පියාණන් මොකද්ද කිව්වේ? පුංචි උත්තරයක් නගිනිය සිහි පිටව කරගන්න. නංගිනේ සිහියෙන් ඉන්න. සිහි පිට කරගන්න කියන මොකද උනේ? එයාට යාව දැක්කා. එයාට මොකද වෙලාද? එයා දැකපු ගමන් මොකද උනේ? එයාගේ තිබුණු අසීය දුරලා ගිලා සීය පට්ටලනකොට මොකද කියන්නේ? අන්න බලන්න සතිය එනකොට කියනවා සතිමා විනේය ලෝකී අභිඥා දෝමනස්සං. ඔයාගේ ලෝක සත්‍ය පිහිටනකොට මොකද වෙන්නේ? ඔබ දකිනකොට ඔබ ලෝකේ දුක් දොම්නස් නැතිලා ගිලා සතුට උදා වෙනවා කියලා තියෙනවා බුදු වදනක්. එහෙනම් අපි ඒකයි ප්‍රායෝගිකව කරන්නේ නැත්තේ. අපි කියනවා විතර ඒක අපි ඒක අපේ ජීවිතේට යොදා ගන්න නැති තැන අපිට ඒකට උත්තර හම්බෙන්නේ නැහැ. ඒ සතුට අපිට හම්බෙන්නේ නැහැ. ඒ නිවීමට හම්බෙන්නේ නැහැ. ඒස කලල මිත්‍රවරුනි මේ නිවීම කියන එක ඔබ ළඟ තියෙන්නේ ඔබ සාක්විති නිවන අතට ගන්න බැරුව දඟලන්නේ. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ මේ ධර්මතාවය නැත්නම් මේ ධහම කියන එක තේරුම් ගන්න නම් ඇස්තක පියාගෙන Taman දිහා චුට්ටලා බලන් පුරුදු වෙන්න. ඒකට භාවනා ප්‍රගුණ කරන්න. සල්ල භාවනා කරලා කිව්වොත් ඔබට පුළුවන් නම් ඇස්තක පියාගෙන මුකුත් හිතන්නේ නැතුව සුවපත් වෙමි කියන වචනේ ඒකටම අරමුණු කරගෙන ඔබ හොඳට මේ පපුව මැදට සිහි තියාගෙන සුවපත් වෙමි කියන හොඳට මෙනෙහි කරන්න පුළුවන් විනාඩි 15ක් 20ක් විතර ඔබට දැනේ ඔබේ අතුලාන්ත කොච්චර නිවීමක් සැනසීමක් තියෙනවද කියලා. ඔක තමයි සතර බ්‍රහ්ම විහරණය. ඒ කියන්නේ මෙත්තා කරුණා මුදිත උපේක්ඛා. සිසිල් පැන්නක බුදුන තියද්දි මෙන්න මේ ගුණධර්ම තමයි කියන්නේ. ඔබගේ ජීවිතේ ගලාගෙන යන්න මෙන්න සතර බ්‍රහ්ම ධර්මතා උඩ. උත මෛත්‍රී සිතක් තියෙන්න ඕනේ. කරුණාව, මුදිතාව, උපේක්ඛාව තියෙන්න ඕනේ. අන්න එයාගේ ජීවිතේ එයාත් ඇතුලේ නිවෙන අතරම එයා ලෝකයක් නිවනවා. තමන් හැදුනොත්, තමන් නිවුනොත්, තමන් වටන ලෝකෙ නිකම්ම නිවෙනවා කලන මිත්‍රවරුනි. නිසා මේ ධර්මයේ කියන හරි නෛර්යානික දහමක් තියෙන්නේ. මේක ප්‍රායෝගික දහමක් තියෙන්නේ. කී කටපාඩම් කරන්න ඕන එකක් නෙවෙයි තියෙන්නේ. මේක ප්‍රැක්ටිස් කරනකොට ප්‍රායෝගික වෙනකොට ඔබට නිවීම ඔබ ළඟට ඔබ කරා එනවා. ඉතින් ගෙදෙන එතකොට එයාට උඩ දහම කියන මේ ධර්මතාවය කියන සෝභා දහම කියන එයාට තේරෙන්න පටන් ගන්නවා. මේ සෝභා දහමේ ධර්මතාව ටිකක් තියෙනවා ලස්සන කියලා දෙන දෙයක් තියෙනවා. හොඳට බලන්න සෝභා දහමේ ඒ සෝභා දහම කිසි වෙලාවක එක වගේ තියෙන එක මොහොතක් පාසා මොහොතක් වෙනස් වෙයි පවතින්නේ. අද එක දවසක් අද පළවෙනිදා හෙට දෙවෙනිදා තුන්වෙනිදා ඔහොම ගමන් කරන්නේ. ඒ දවස් ආපුවට හම්බෙන්නේ නැහැ. මේ ගෙවන මොහොත තප්පරේ ඔබට කවදාකවත් හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ ගෙවන තප්පරේ හරි වටිනවා කල්ලාන මිත්‍රවරුනි. මේ ගෙවන තප්පරේ ඔබේ ජීවිතය ඇතහැරෙන්න කවදාවත් හම්බෙච්ච නැති මොහොතක්. හැබැයි කවදාවත් හම්බෙච්ච නැති මොහොතක් අපිට දැනෙනවද බලන්න. අපිට දැනෙන්නේ නැහැ. අපිට දැනෙන්නේ පරණ එකක්ම තමයි දැනෙන්නේ. ඒ නව ලෝකෝත්තර සීසත් ධර්මයක් මොකද්ද මේ කියන්නේ? නව ලෝකෝත්තරයක්. අලුත් ලෝකයක් උපදින්න ඕන වගේ තැන. ඔබට අලුත් ධර්මයක් හට ගන්න ඕනේ. බුද්ධ දර්ශනයක් තියෙන දැක්මක් තියෙන කලන මිත්‍රවරුනි. එන නව ලෝකේ දකින්න බැරියයි. අපිට පරණවම තමයි අපේ නෑ. අපි හිත හැමිලියම පරණ දෙයත් එක තමයි එකතු වෙන්නේ. මොකද අපි කැමති පුරුදු තැන ජීවත් වෙන්න. අලුත් දෙයක් හිතන්න කැමති නැහැ. අපි පුරුදු දෙයක් කරගෙන තමයි කැමති. අලුත් දෙයක් හදනකොට මොකද ඒකට අපිට වෙහෙසන්න ඕනේ. මොලේ වෙහෙසන්න ඕනේ.
ස්නැප් පද හදන්න ඕනේ. ඒකට වෙනම පැටර්න් එකක් හදා ගන්න ඕනේ. ඒ පැටර්න් එක කඩන්න අමාරු ගොඩාක් වයසට ගියාම. හැබැයි පුංචි ළමයින්ට පුළුවන් නේ පැටර්න් හදාන්න එන්න පුළුවන් නම් එයාට පුළුවන් නේ එක ක්‍රමයක නැතුව ක්‍රම කිහිපෙක හිතන්න පුළුවන් නම් ක්‍රම කිහිපෙක දේ දකින්න පුළුවන් නම් එයාගේ ජීවිතය සාර්ථක වෙනවා. හැබැයි එකම කෝණයක එකම රාමුවක හිරලා ඉන්නවනේ. එයාට පේන එක උත්තරයයි. එක දොරයි එයාට පේන ජීවිතේ එළියට යන්නේ නැහැ. හැබැයි එයා දර්ශනය පහළ කරගත්තා නම් බුද්ධය අවදි කරගත්තා නම් එයාට ඕන තරම් දර්ශන තියෙනවා. ඒ නිසා තමයි කලණ මිත්‍රන බුදු පියාණන් වහන්සේ 84000 සූත්‍ර පෙන්වන්නේ. 84000 කියන්නේ මොනවද? ඔය ඇතුලේ තියෙන මොකද්ද? නිවන තියෙන්නේ. නිවන් දක ක්‍රම ටිකක් තියෙන්නේ. හැබැයි නිවන 84000කින් පෙන්නවා. ඒ කියන්නේ බුද්ධ කියන්නේ අචින්තය කියලා එයාට ඕන විදිහේ නිවන පෙන්වන්න පුළුවන් දක්ෂතාවයක් තියෙනවා. ඒ බුද්ධ, ඒ නුවණ, ඒ බුද්ධ කියන ස්වභාවය ඔයාලා හැමෝම ගාවක් තියෙනවා. අපි ඒක අවදි කරගන්න. අපි හැම පහන පත්තු කරනවා. බාහිර තෙල් ටික පහන දාලා ඒක පැයක් දෙකක් නිවිලා යනවා. හැබැයි ඔය බුදු පියාණන් ඉස්සෙල්ලා පහන මොකද්ද? අන්නේ අභ්‍යන්තරයේ පහන දැල්ලා ගත්තා නම් ඔයාලගේ පහන ඔබ කවද නිවන් දකින්නේ? ඒ වෙනකන් ඇතුලේ අන්තය එළිය තියෙන එක තියෙනවා. එහෙනම් කලන මිත්‍රවරුනි මෙන්න මේ ටික තේරුම් ගන්න. ඒ බුදු පහන් තමන්ගේ හදවත ඇතුළාන්තේ තමන්ගේ ලෝකෙට දැල්ව ගන්න. ඒ ආලෝකයට එන්න, විද්‍යාව පහළ කරගෙන ආලෝකයට එන්න. ඒ නිසා ඔබ භාවනාවක් පුහුණු කරන්න පටන් ගන්න. අර කියන දුන්නේ විදිහට මෛත්‍රී භාවනා කරන්න පටන් ගන්න. දැනේ ඊවට මම මේ කියන එක වට විවේචන දෙය ඕම නෙවෙයි කියලා මට ඕන තර්ක. හැබැයි මම මේ කියන්නේ කරලා බලන්න. කරලා බලලා කියන්න කොහොමද ඒකේ තියෙන වෙන්නේ මොකද්ද? ඒකෙන් නොවෙන්නේ මොකද්ද කියලා මට පුළුවන් නම් කියන්න. ඉතින් ඒ නිසා මම හැමෝටම ප්‍රාර්ථනා කරන්නේ යන්නේ ඇතුළාන්තයෙන් නිවීම ඇතුළාන්තින බුද්ධිය අවදි කරගෙන ඔබ ඇතුලේ නිවිලා ඔබ ඇතුළාන්තයේ සැනසීම උදා කරගෙන ඔබට මේ සංසාර කියන එක තේරුම් අරගෙන මේ ඉන්න එක මොහොතක් දින්න හොඳ තැනක් නෙවෙයි මේ සංසාර කියන්නේ හරීම ඊළඟ මොහොත තේරෙන්නේ නැහැ. අපි ඔබ දන්නා මේ වෙනවා ස්වභාවිකපත් බොහොම ඉක්මනට අපේ කරා එනවා නම් අපි බොහොම ඉක්මනට මේකෙන් එළියට යන්න ඕන, ගැලවිලා යන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම ශක්තිය ධෛර්යය වාසන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මම මේ පුංචි පණිවිඩ අවසන් කරන හැම ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජය වේවා.